භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් යම් කෙනෙක් ඒ අය ආර්ථික මට්ටමින් දුර්වල වෙනවා කියලා කොතනවත් සඳහන් කරලා නැහැ. ඒ කාරණාව හොඳට පැහැදිලි කරන දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතේ. පුණ්‍යාභිසන්ද සූත්‍රය කියලා. එතන සයි සූත්‍රයේ සඳහන් කරනවා යමෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුජ්‍යලයා හැම වෙලාවෙම ධනවත් වෙනවා කියලා. ආර්ථික අතින් ශක්තිමත් වෙනවා. හැබැයි මේ ශක්තිමත් වීම මේ කෝටි ගණන් මුදල් හම්බ කිරීමක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ පවත්වගෙන කාටවත් අතපාන්නේ නැතුව නෑ බෑ කියන දුකක් දැනෙන්නේ නැතුව දම්පින්කම් කරගෙන තමන්ගේ කටයුතු කරන්න පුළුවන් ශක්තියක් එයාට ලැබෙනවා. ඊළඟට මේ ශක්තිය වර්ධනය වෙන හැටිත් සඳහන් කරනවා හරියටම සරණ ගියපු කෙනෙක් දවසින් දවස මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද තමන්ගේ ආර්ථික සම්පාදනයේ දියුණුවක්මයි දකින්නේ. කාරණාව සඳහන් කරනවා සුකස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා ආදි වශයෙන් ඒ කරුණු පැහැදිලි කරලා තියෙනවා. එනිසා මේ සරණ ගියපු අය දුප්පත් වෙනවා කියලා කාරණාවක් නැහැ. හැබැයි විශේෂයෙන් මේ කාරණාව සිහිපත් කරන්න ඕනේ. සරණ නොගිය අය ඒ අයට වඩා බොහොම වේගෙන් ධනවත් වෙනවා. ඒ නිසා තමයි මිනිස්සු බලන්නේ මේ තරම් ධාර්මිකව ජීවත් වෙන අයට මේ විදිහට කරදර වෙනකොට කිසිම ගුණයක් ධර්මයක් ආරක්ෂා කරන්නේ නැති අහවල් අය ඉහිම් බහින රෝගයක්වත් නැතුව ජීවත් වෙනවා. දවසින් දවස මල් පිපෙනවා වගේ ආර්ථිකයෙන් පෝෂත් වෙනවා. එහෙම කියලා සමහරලාට මිනිස්සු කතා කරන අවස්ථා අපිට අහන්න ලැබෙනවා. හැබැයි ඒක මේ ස්වභාව ධර්මයාගේ හැටි. ඒක මෙහෙම සඳහන් කළොත් ඒක ස්වභාව ධර්මයාගේ ඇමක් ක්‍රියාත්මක වෙන්නේ. පව් කරන කෙනාට පව් කරන්න උදව් කරනවා. ඒ පව් කරන කෙනාට පව් කිරීම සඳහා අවශ්‍ය ධන සම්පත්ද ඔහුට ලැබෙනවා. අවශ්‍ය වටපිටාවත් ලැබෙනවා. මොකද එයා මායාවේ ලෝකෙ ඉක්මවන්නේ නැති කෙනෙක්. හැමදාම මායාවේ ලෝකෙම ගැලෙන කෙනෙක්. කුසල් වඩන්න සිල් රකින්න කෙනෙක් යොමු වෙනවා කියලා කියන්නේ මායාවේ විශේෂපතේ ඉක්මවා යන්න හදන කෙනෙක්. ආන් මේ විශේෂපතේ ඉක්මවන්න ලෑස්ති වෙන කෙනාට මායා හරියට කරදර කරනවා. එහෙම කරදර කරමින් අරායගේ ජීවිත නගා හිටවනකොට ඒ අය කල්පනා කරනවා මේ අහවල්ලු පින් කරනවා සිල් රකින්නවා කියලා කරනවා. නමුත් තව බැරි වුණා අපි වාගේ ජීවත් වෙන්න, අපි වාගේ පෝසත් වෙන්න. මේගොල්ලොත් සමහර වෙලාවට හිටි ගමන් කල්පනා කරන්න පුළුවන් මේ කොව්ව කෙරුවත් කොයි එහෙනම් අපිට පිහිටක්. අරගොල්ලෝ හොඳට ජීවත් වෙන්නේ. එහෙනම් අපිත් එහෙම වෙන එකයි වටින්නේ කියලා කෙනෙක් මේ පැත්ත ಗುಣධර්ම අතහැරලා අර පැත්තට යොමු වෙන්න පුළුවන්. මං හිතනවා අපිට නොහැුණාට ලෝකෙට මැහෙන්න මායя hina වෙනවා කියලා. එයාගේ උපාය, එයාගේ අරමුණ මොහුගේ මුදුන්පත් කරගන්න. මේ පැත්තෙන් කඩලා ඔහු ආයේ සංසාරෙටම ඇදලා දැම්මා. ආන් ඒකට මායя පව් කරන අයට හරියට උදව් කරනවා. හැබැයි Tamanට මොන කරදර ආවත් මම භාග්‍යතුන් වහන්සේගේ පාරෙන් එළියට යන්නේ නැහැ කියන දැඩි ඍජු අදිෂ්ඨානයේ යමෙකුට එනවනම් ඒ පුජ්‍යලයා අර කරදර ඔක්කොම බිඳගෙන ඉස්සරහට යනකොට ආයෙ යාට බාධා කරන්න කෙනෙක් එන්නේ නැහැ එහෙම. හැබැයි ඍජු අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. සමාදන් වෙච්ච සීලය කඩන්නේ නැහැ. මට භාග්‍යතුන් වහන්සේ හැර වෙන මේ ලෝකේ සරණකුත් නැහැ කියන කාරණාවේ ඍජුවම පිහිටන්න ඕනේ. මොකද මේ සසරින් මිදීමේ ගමන හොයාගෙන යන කෙනෙකුට ප්‍රාර්ථනාවක් අත්‍යවශ්‍යයි. ඒ ප්‍රාර්ථනාවෙන් තොරව අපිට සුගතිය හොයාගෙන යන්න පහසු නැතුව යනවා. ඒ හින්දා හැම වෙලාවෙම හොඳ ප්‍රාර්ථනාවක් වටිනවා. පින්කමක් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ.